අවසාන ටාගට් එක තමයි මානසික නිදහසකින් ජීවත් වීම. ඒක ඇතුලේ පළවෙනි කාරණාව විදියට කියන ආර්ථික නිදහස. මොකද වෙන මොන බයිලා ගැව්වත් වැඩක් නැහැ, සල්ලි නෙවෙයි මිනිස්සු තමයි වටින්නේ. හරිද? නෑ සල්ලි වෙන ඔය කොච්චර ටෝක් දුන්නත් අන්තිමට මිනිස්සු පොඩි වෙලාවකින් ඔක්කොම නැති වෙලා යනවා. මිනිස්සු කියන කට්ටිය එකපාරට දෙපාරයි. පස්සේ මිනිස්සු පොඩි දෙයකදී අනිත් පැත්තට තරහ වෙලා. ඒ නිසා සල්ලි වලින් ඔක්කොම කරන්න බෑ. يعني සල්ලි වල ඔක්කොම වඩා සල්ලි ලොකුයි එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඔක්කොම වඩා සල්ලි ලොකු නෑ. මිනිස්සු වටිනවා, මනුස්සකම් වටිනවා, ඒවා තියෙනවා. හැබැයි අන්තිමට කිසි දෙයකට ගෙවන්න ගියාම ප්‍රශ්නයක් වුණාම මිනිස්සුන්ගෙන් ගෙවන්න බෑ. ඒ නිසා පළවෙනි කාරණා ඔයාගේ මානසික නිදහස හදාගන්න නම් කලින්ම ආර්ථික නිදහස වඩන්න. ආර්ථික නිදහස වඩන්න. හරිද? ඔහොම එකක්. හරිද? ඔය සල්ලි වල තියෙන කාරණාව තමයි ප්‍රධාන දේ මානසික නිදහස. ඒ මගේ ජීවිතේම අමතක නොවන සිද්ධියක්. ඒ කියන්නේ මං හිතාගත්තා එහෙම මිනිස්සෙක්ට කවදා ආර්ථික නිදහසක් තියෙන්න ඕන. සල්ලි කියන එකේ තියෙන එකම දේ, ඔය සල්ලි ගොඩාක් හොයනවා කියන එකේ තියෙන එකම දේ ආර්ථික නිදහස. මේ මට හොඳට මතක සිද්ධියක් තියෙනවා. මට අවුරුදු 19 දී විතර ඔව් 20 දී වගේ ඒ වගේ කාලෙක 19 එළෝ එකකට කලින් නිට්ටම්බේ එවුන් දන්නවා. නිට්ටම්බේ තමයි සවන කියලා මේ ටෙලිෆෝන් ෂොප් මේ ෆෝන් කඩේර. හරිද? එතකොට ඕකේ ඔය අපි බස් එකේ යනකොට පන්තියන් දෙහෙම ඉන්නකොට ඕක ළඟට වෙලා ඉන්න ඒ කාලේදී ස්මාර්ට් ෆෝන් තියෙනවනේ. අපිට නෑ ස්මාර්ට් ෆෝන් තියෙනවා. මේ මිනිස්සු ඇවිල්ලා ඔය ස්මාර්ට් ෆෝන් ඉතින් බලනවා, ගන්නවා, ඔහොම වෙනවා. ඉතින් අපිත් කොල්ලෝ විදියට ස්මාර්ට් ෆෝන් ඉතින් ආසයිනේ කාලේ. දැනුත් ආසයිනේ. හරිද? ඒ ස්මාර්ට් ෆෝන් ඉතින් බලාගෙන ඉන්න එතන විදුරු වලින් ඉතින් ඒ පිලත් බලාගෙන ඉන්න. අතුරට ගිහිල්ලත් ඇතුරට ගියාමත් සමහර කඩේ උන් සාමාන්‍යයෙන් පෙන්නනවා. ඉතින් කොල්ලෝ ආසාවන්නේ බලන්නේ ගන්න නැහැ කියලා උන් දන්නා. මුන් රුපියල් 50ක්වත් නැහැ ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවා තියා බස් එක යන්නේ සල්ලි නැහැ කියලා. හරිද? උන් පෙන්නනවා. එතකොට මේ ඔය ඒ කාලේ මට අමතක වෙන සිද්ධියක් තිබ්බා. දවසක් මම ඔය බස් එක කෙනකන් උතන බලන් ඉඳිද්දි බස් එකක් කෙනකන් ඒ හරිය තමයි බස් නවත්තන්නේ. ඉතින් එතන ඉන්නකොට බලන් ඉන්නකොට ඔන්න එක සැරයක් එකෙක් ඇවිල්ලා ඒ කාලේ තිබිච්ච මොකක් හරි එකෙක් ආවා පට්ට කලබලෙන් ඇවිල්ලා මේ ෆෝන් එකක් දෙන්න කිව්වා. ඊට පස්සේ මේ ෆෝන් එකක් දෙන්න කිව්වා. අරගොල්ලෝ ඇහුවා මොකද්ද කියලා. මොකද්ද ෆෝන් එක කියලා ඇහුවා. ඊට පස්සේ එයා ඉතින් ඒ වෙලාවේ ඉඳලා ඔය තියෙන හොඳම එක බලලා දෙන්නකෝ කියලා කිව්වා. හරි. ඊට පස්සේ දුන්නා ෆෝන් එක, ස්මාර්ට් ෆෝන් එකක් දුන්නා. මොකක් හරි මට මතක නැහැ මිල කීයද කියලා. අය සාමාන්‍යයෙන් රුපියල් නිකන් ලක්ෂයක විතර ෆෝන් එකක්. ඉතින් ඒ කාලේ ෆෝන් වල ගණන් මේ දැන් වගේ ලක්ෂ 3ක් 4ක් උන්නේ නැහැ. ෆෝන් එක ගාන ලක්ෂය කියන්නේ ඉතින් හොඳ ෆෝන් එක. ලක්ෂයක එකමාරක් දෙකක් කියන්නේ නම් හොඳ ෆෝන් එකක් මට මතක ඉතියි. එතකොට ඔහොම ෆෝන් එකක් දුන්නා. අපි බලාගෙන ඉන්න, අපි බස් එකේ බලාගෙන ඉන්න සෙට් එක ගම්පහ පන්තියේ බලාගෙන ඉන්නේ. ඊට පස්සේ මේ එහෙම ෆෝන් එකක් ගත්තා. මෙහෙම ගත්තා. මෙහෙම අසංකර කාඩ් එක දුන්නා ගියා. අපිට හෙන සීන් එක මොකද හෙනම දෙයක් මට ඒක මොකද අපි දැන් හෙන කාලයක් සල්ලි එකතු කරනවා ෆෝන් එකක් ගන්න. අපි හෙනම කාලයක් සල්ලි එකතු කරනවා ෆෝන් එකක් කියන එකට හරි ආසයි. මූ ඇවිල්ලා මෙහෙම එකපාරටම මේ ගියා හොඳ වාහනයක එහෙම සල්ලි දුන්නා ෆෝන් එක ගත්තා ගියා. ඒ මගේ ජීවිතේට අමතක නොවන සිද්ධියක්. ඒ කියන්නේ මං හිතාගත්තා එහෙම මිනිස්සෙක්ට කවදා ආර්ථික නිදහසක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් එකක් ගන්නවා කියන එක හිත අඩි දෙකක් තුනක් එකතු කර අර නිකන් එහෙන නිකන් ගෙවීමේ ක්‍රමයට විශේෂ ලෝන් එකක් දාලා අවුරුදු 20කට ණය ක්‍රමයක් යටතේ ඒ වගේ එහෙම ගන්න වෙන්න ඕනේ මිනිස්සෙක්ට. ෆෝන් එකක් කියන්නේ සාමාන්‍ය පාවිච්චි කරන දෙයක් නේ. ඒ වගේ දෙයක් බොහොම නිදහස යන්න එහෙම ඇවිල්ලා දැන් මේක හැමදාටම පාවිච්චි කරන එකකුත් නෙමෙයි. ජීවිතේ තීරණාත්මක තීරණ යන්න නෙමෙයි ෆෝන් එක කියන්නේ. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ඕනනම් පාවිච්චි කරයි. උපරිම ඕන. ඒ වගේ තීරණයක් කිසිම හිතන්න නැතුව ගන්න පුළුවන් වෙන්න ඕනේ. හිතන්න නැතුව ගන්න පුළුවන් වෙන්න ඕනේ නිකන් ඔහොම. ඒ ආර්ථික නිදහස තමයි තියෙන්න ඕනේ. සල්ලි කියන එකේ තියෙන එකම දේ. ඔය සල්ලි ගොඩාක් හොයනවා කියන එකේ තියෙන එකම දේ ආර්ථික නිදහස. ඇඳුමක්ද, ෆෝන් එකක්ද, ඔය ආස දෙයක් ගන්න ගන්නට ලොකු ප්‍රශ්නයක් නැතුව කාලයක් එකතු කරලා කාලයක් බලන් ඉඳලා කාලයක් දේවල් කරලා ගන්න නැතුව සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය දේවල් ටික කිසි මේකක් නැතුව ගන්න පුළුවන් ගෙට්ටෝ. ඒකෙන් එන මානසික නිදහස වෙන එකක්. ඔය සල්ලි වල තියෙන කාරණාව තමයි ප්‍රධාන දේ මානසික නිදහස. ඔයාලට ලොකු ආර්ථික නිදහසක් තිබ්බහම ඔයා ලොකුවට ලයිට් බිල් ගෙවන්න, ඒ කියන්නේ ලයිට් බිල කියන එක ඔයාලට ලොකු ඉලක්කමක් වෙන්නේ නැහැ.
නැත්තම් ඔයාට තියෙන සාමාන්‍ය වියදම් ටික ලොකු ඉලක්කමක් වෙන්නේ නැහැ. ඔයාට ෆෝන් එකක් ගන්න ඕන නම් ඉතින් අවුරුද්දට අලුත් ෆෝන් එක රිලීස් වෙනවා නම් ඉතින් ඒ ෆෝන් එක රාසයිනවා එහෙම යන වැඩි හිතන්න නැතුව ගන්න ඕන. හිතන්න නැතුව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ ආර්ථික නිදහස හදන එක තමයි අන්තිමට මේකේ තියෙන පළවෙනි ටාගට් එක. මොකද අපි හැමෝම මේකේ අවසාන ටාගට් එක තමයි මානසික නිදහසකින් ජීවත් වීම. ඒක ඇතුලේ පළවෙනි කාරණාව විදියට තියෙනවා ආර්ථික නිදහස. මොකද වෙන මොන බයිලා ගැහුවත් තරන්න සල්ලි නෙවෙයි මිනිස්සු තමයි වටින්නේ. හරිද? නෑ සල්ලි වටින්නේ. බොර මිනිස්සු එන්නේ නෑ ඔය කියන මොකුත් ඒ කියන්නේ මිනිස්සු ඒ යාළුවෙක්ගෙන් වුණත් උදව්වක් ඉල්ලන්න පුළුවන් සීමාවක් තියෙනවා. එක පාරයි දෙපාරයි. හරි? වෙන ඔය කොච්චර ටෝක් දුන්නත් අන්තිමට මිනිස්සු පොඩි වෙලාවකින් ඔක්කොම නැති කරලා යනවා. මිනිස්සු කියන කට්ටිය එක පාරයි දෙපාරයි. පස්සේ මිනිස්සු පොඩි දෙයකදී අනිත් පැත්තට තරහ වෙලා. ඒ නිසා සල්ලි වලින් ඔක්කොම කරන්න බෑ. එන සල්ලි වල ඔක්කොම වඩා සල්ලි ලොකුයි එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඔක්කොම වඩා සල්ලි ලොකු නැහැ. මිනිස්සු වටිනවා, මනුස්සකම් වටිනවා, ඒවා තියෙනවා. හැබැයි අන්තිමට කිසි දෙයකට ගෙවන්න ගියාම ප්‍රශ්නයක් වුණාම මිනිස්සුන්ගෙන් ගෙවන්න බෑ. ඒ නිසා පළවෙනි කාරණා ඔයාගේ මානසික නිදහස හදා ගන්න නම් කලින්ම ආර්ථික නිදහස වඩන්න. ආර්ථික නිදහස හදන්න. ආර්ථික නිදහස හදන්න නැතුව වෙන මොකුත් කරන්න බෑ. එතකොට ආර්ථික නිදහස හදා ගැනීම සඳහා ජීවිතේ ආර්ථික නිදහස හදා ගැනීම සඳහා පළවෙනි දේ ඒකට ගැලපෙන්න ඔයා වැඩ කරගෙන ඉහින් ඔයාව ගොඩනගා ගන්න ඕන. ඔයාගේ තරුණ කාලය ඇතුළත. තරුණ කාලය ඇතුළත ගොඩනගා ගන්න ඕන. ඕකට තමයි මේ ඔක්කොම අපි මහන්සි වෙන්නේ මේ ඔක්කොම දේවල් කරන්නේ. එහෙම නැති වුණොත් ඔයාට ලෝකයේ තියෙන දේවල් විදින එක අරවා මේවා කරන්නේ නැතුව කලින්ම ඔයාව එදිනෙදා ජීවත් වීම සඳහා මහන්සි වෙන්න වෙනවා. එදිනෙදා ජීවත් වීම සඳහා මහන්සි වෙන්න ගියාට පස්සේ එන කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ. එතකොට තමයි ඔය මැතිවරණ පොරොන්දු වල නිකන් මිනිස්සු කියන්නේ වහල තෙල් ටික දෙනවා, ගෑස් ටික දෙනවා. ඕක කියන්නේ නිකන් ඒ වගේ පොරොන්දු නැතිනේ මොන වහලයක් ගාලා දෙනවා කියයි මොන හරි තකරන් දෙනවා කියයි. මිනිස්සුන්ට මොනවද කියන්නකො ලෝකේ තියෙන්නේ. ඒ තියෙන දේවල් වලින් මේ 100% වගේ ගන්න මේ මැතිවරණ පොරොන්දු වලට කියන්නේ මිනිස්සු නිකන් සත්තු ගන්නට දාලා දෙන්නේ. කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා කිය. ඒක නෙමෙයි නේ මිනිස්සෙක් කියන්නේ. ඊට කොච්චර ලොකු ලෝකයක් තියෙනවද මෙතන? එයා දැකලාත් නැහැ ගොඩක් කට්ටිය. ඒ වගේ පොඩි නිකන් මේ ලෝකේ තියෙන දේවල් 100%කටවත් පහසුකමක් ගැන කතා කරන්නේ නැතුව ඒක බන එකක් පට්ට ලොකු දෙයක් කරගෙන තමයි මේකට දුවන්නේ. ඒ නිසා ඒ තත්ත්වෙට වැටෙන්න එපා. ඔයා අන්තිමට ඔයාට ඕන නම් ඔයාට ඕනි ෆෝන් එකක් ගන්න පුළුවන් වෙන්න. ඕනේ වාහනයක් ගන්න. ඕනේ වාහනයක් කියන්නේ ඉතින් අඩුම ගානේ ඔයාටයි බැලන්ස් වෙන්න ඕනේ ඕක. ඔයාට ඕනේ ගෙදරක ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඕනේ වාහනයක් ගන්න පුළුවන් වෙනවා. ඔයාට සාමාන්‍යයෙන් ඕනේ මට්ටමකට වැඩි වෙන්න ඕනේ. ඒක තමයි මේ හදන්න ඕනේ. කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නෑ. ඒගොල්ලන්ටම කියන්නේ. ඔයාට අරක අමතක වෙන සිතිය මට ඒක ආයි මතක් වුණේ ඊයේ. මොකද මම ඕකට ඕඩර් එකක් දාද්දි මේ මතක් වුණා. දැන් අර මිනිස්සු අතරන්වත් හදිසියෙ ගිහිල්ලා ගන්නවත් මට යන්න වෙලාවක් නැහැ. ඒ නිසා මට ඕඩර් එකක් දැම්මා. හරි. ඒ නිසා හැම දෙයකම අන්තිමට පේන්නේ තොරණේ පේන්නේ ලයිට් විතරයි වගේ. අතන්දරේදී පේන්නේ අන්තිමට අවසාන ප්‍රතිඵල විතරයි. හැබැයි ඇතුළේ කතන්දර ගොඩාක් තියෙනවා. කට්ට කාපු රාත්‍රීන්, නිදි මරාගත්ත රාත්‍රීන්, මානසික වෙච්ච වෙලාව ගොඩාක් තියෙනවා. ඒවා අන්තිම කතන්දරේදී පේන්නේ නැහැ. ඒ නිසා එහෙම එකක් තියෙනවා කියලා මම කියන්නේ වැඩ කරන්න. ඔයාලටත් දැන් එහෙම කාලයක් නෙරෙන්නේ. තීරණාත්මක කාලයක් තියෙන්නේ. එහෙම එකක් තියෙනවා කියලා මතක තියාගෙන මේ කිසිම පොන්දේසියක් රහිතව වැඩ කරන්න ඉතුරු කාලේ. කිසිම පොන්දේසියක් රහිතව වැඩ කරන්න ඔයාගේ උපරිමය කරන්න. ඔයාගේ උපරිමය එතනින් කරාට පස්සේ ඔයා එතනින් පස්සේ මොකේද ගියත් ඔයාට ඔයාගෙන පට්ට විශ්වාසයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ විශ්වාසය මත ගේමක් ගහන්න තියෙන්නේ. ඒක බොහොම සාරල දෙයක්, කරන්න පුළුවන් දෙයක්, සාමාන්‍ය දෙයක්. හරිද? එතකොට මට ඔක මේක ඕඩර් කරද්දි මට මතක් වුණේ ඕක ඊයේ මීට අවුරුදු 10කට කලින් සිද්ධියක් මේ අන්බොක්ස් කරන්න ඕනේ. මේක අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න ඕනේ. හරිද? ඔහොම එකක්. හරිද? එතකොට මේක ඕඩර් කරද්දී මට මතක් වුණේ ඔහොම එකක් මේ වුණාව නේද මට කියලා. හරි.